අපි දැන් බලමු ලෝන් ඇප් එකට print එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ඔයාලට දීලා තියෙන මෙන්න මේ ඇප් එකට යන්න ඕනේ. මේ KR Micro Finance කියන ඇප් එකට මෙන්න මෙහෙම යන්න ඕනේ. ගියාම මෙන්න මේ වගේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතනට යන්න ඕනේ. මෙන්න මෙතන තියෙන ඉරි කෑලි තුනට යන්න ඕනේ. ඉරි කෑලි තුනට ගියාම අපිට මෙතන පෙන්නනවා print setup කියලා එකක්. අපි මේ print setup කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ කියනවා අපිට Bluetooth සහ location on කරන්න කියලා. අපි එහෙනම් මෙහෙමම settings වලට යන්න ඕනේ. Bluetooth සහ location on කරගන්න. මෙතන ගියපුවාම මෙන්න මෙතන setting වලට ගියපුවාම settings වල Bluetooth කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා Bluetooth on කරගන්න ඕනේ. Bluetooth on කරගත්තාම අපේ print එක තියනවාද කියලා බලන්න ඕනේ. අපේ print එක මෙන්න මේ විදිහට Bluetooth printer කියලා මෙන්න මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ අපි මේකට password එක ගහනවා. 1 2 3 4 කියලා password එක ගහලා pair කරගන්නවා. ඊට පස්සේ අපි ආය යනවා location on කරගන්න. අපි මේත් එක්කම location අපේ on කරගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා ආය අපේ app එකට ගිහිල්ලා ආපහු මේ මෙතන මේ ඉරි කෑලි තුන dashboard එකට මෙහා අපිට තියෙන ඉරි කෑලි තුනට මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ ආපහු print setup කියන තැනට යනවා. ඊට පස්සේ මෙතන scan printer අපි දැන් Bluetooth on කරගෙන තියෙන්නේ. location on කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔක්කොම කරගෙන මෙතන scan printers කියන එක touch කරනවා. scan printer වුණාම අපි අපේ print එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේක connect තියෙන්නේ. ඒක touch කරපුවාම connected වැටෙනවා. connected වැටලා තියෙනවා කියන්නේ අපේ print එක හා phone එක Bluetooth හරහා සම්බන්ධ වෙලා ඉවරයි කියන එක. මේ විදිහට Bluetooth හරහා connect කරගත්ත print එකෙන් අපි බලමු කොහොමද receipt එකක් ගන්න කියලා. නැවතත් මෙන්න මෙතන ඉරි කෑලි තුනට මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ මෙන්න මෙතන අපේ logo එක තියෙනවා. logo එක මැද්ද touch කරපුවාම අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන collection කියලා එකක් තියෙනවා. අන්න එතනට යන්න ඕනේ. මෙතන පල්ලෙහා collection කියලා එකක් තියෙනවා. එතනට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන pay කියලා එකක් තියෙනවා. Tamanට අදාළ එක pay කියන එක touch කරලා ඊට පස්සේ ආපහු මෙහෙම පේනනවා. ආපහු මෙතන pay කියන එක touch කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන print receipt අපි receipt එකක් ගන්නවාද කියන එක මෙන්න මෙතන පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන print receipt දුන්නාම මෙන්න මේ විදිහට අපිට print එක බලා ගන්න පුළුවන්.